ඡායායතනයේ මූලික ඡායායතනයේ චිත්‍රපට සම්බන්ධ වැඩ කරන්න පටන් ගන්න ලෝක විලාසයක් වගේ වෙනවා. නිෂ්පාදනයේ රැකගෙන පළවෙනි වතාව. හාමුදුරු බලනවා කාන්තේ 50ක්. හාමුදුරු හිඟයි නෙමෙයි. සාමාන්‍යයෙන් 7යි. නැත්නම් 100යි. මොකද මේ 50ක් කරගෙන ආවේ කියලා මම හිතනවා. මම හාමුදුරුවෝ මම හිතේ මම ඓතිහාසික වැඩක් කරනවා. මම මේ අනිත් පොතේ 50ක් ගන්නවා. 61ක් හිටියා. 58ක් නෙවෙයි. ඒ 58 නෙවෙයි හැමෝටම පාන්දරයක් වපත්තු කරනවා කියලා. ඒ පටන් ගත්ත ගමන් අවුරුදු 3ක් තිස්සේ කිලෝමීටර් 5000ක් ඇවිදගෙන අටපුරා ගිහින් උදාහරණයක් හැටියට කොකාවේල වලට අපි ගෙදර ඉඳගෙන කිලෝමීටර් 710ක් යනවා. 19 වතාවක් මගේ පුද්ගලික කාර්යයේ කියලා ගිහින් තියෙනවා. මේ 710 වැඩි කිලෝමීටර් 19 කොකාවේල වලට ගිය දුර විතරයි. සුබදවසක් සිරුරාට ඉතින් මතකත් ලැසිලා වෙන්නේ නමුත් මම මේ කතාව කහන්නේ සහ මට මගේ ජීවිතේ මම අත්දැකීම් එක මට තියෙන කීප දෙයක් තියෙනවා කියන්නේ. ඉස්සෙල්ලාම මම විශ්වවිද්‍යාල විද්‍යාලයේ අධ්‍යාපනය කරන ඉතින් අපි පාසලේ ආදර්ශ පාඩයක් තමයි කරන්නේ. සහ ඒ යුද්ධ අවසාන කාලේ තමයි අපි අතරම අත්විඳින්නේ. අපි මූලිකවසතරගේ ඒක තමයි යුද්ධ අවසාන කාලේ. යුද්ධ අවසානයේ නැති වුණා නම් මමත් ත්‍රිදා හමුදාවට මැදින් ලොකු chance එකක් තියෙන කෙනෙක් කියලා මම විශ්වාස කරනවා. ඉතින් මේකත් එක්ක මට මේ විදිහට ඊට පස්සේ කාලෙක ඒ අපි අවසාන විදිහට අපි අවසාන පරම්පරාව විදිහට දැකපු යුද්ධය අත්විඳපු යුද්ධය ඉස්සරහ පරම්පරාවකට කියන්නේ ඒ යුද්ධය ආයෙත් නොවෙන්නේ. विशांत मनम पेरी अध्यक्षने परम वीर पूजा चित्रपट संबंध बुदामदा सेवे चित्रपट संबंध सम्मान कला प्रोजेक्ट अपने इतिहास बुदामदा इतिहास साल बड़ा संतोष संबंध विशेष विशांत मन पेड़ ज्येष्ठ ಊಟದ ಹೆಂಗಿಮಕ್ ಥಿಂಕ್ ಬಲವಾಗಿ ಸುಮಪತನವ ಸಹ ಆಧುನಿಕ ಪ್ರೇಕ್ಷಕ ನಿಮ್ಮಲ್ಲಿ ಬಲ ඉතින් ඔබ සම්පූර්ණයි අද දවස ගැන ආරම්භ වීර පූජා චිත්‍රපටයට මගේ දායකත්වය ලබා දෙන්න හම්බුණා. විශාඛ මහත්මයා මහත්මයා ඉක්මම කාලේ ඉතින් ආරම්භ ආරාධනා කරන චිත්‍රපට අනිවාර්යයෙන් මේ චරිතයක් කරන්නේ ශාන්ත මහත්මයා අධ්‍යක්ෂණය කරන ලබන ආරම්භ වීර පූජා චිත්‍රපට හොඳ පරිතියට වරපන අවස්ථාවක් තියෙනවා. අපිට හිතන්නේ දැනට ජීවත් වෙන එකම අපදා ජර්නල් වරේ ඉතින් මම හිතන්නේ ඒක මට ඒ අවස්ථාවක් සහ වෙන්නේ ගොඩක් විශේෂ සම්බන්ධ කතාවස්තු නිර්මාණ ගොඩක් අනික් කඩවල පිළිවෙලව අපිට ලැබෙනවා. නමුත් ලංකාව තුළ ඉතාමත්
බැලුවොත් සුළු ප්‍රමාණයක් තමයි මේ යුද්ධ කතා ඉතිහාසයේ කතාවක් ලංකාවේ යම් ජෙනරේෂන් එකේ කට්ටිය සහ මේ අපි වගේ කට්ටිය මේ වගේ අය ගැන කතා කරනවා වීඩියෝ ගැන අපිට ආන්තිකේ කාලවල ඉතින් අපි අපේ අම්මලාගේ කම්පියුටර් පරමවීර පූජා විශාන්ත මනප්පේරිගේ තුන්වෙනි සිනමා නිර්මාණය. ඉතින් පළවෙනි සිනමා නිර්මාණයේ නිර්මාණය වුණේ ඉතුමාගේ ජීවිතයෙන් මම ජීවිතේ දායකයි ඉස්සරහ කරා. ඉතින් ඔහුගේ තුන්වෙනි සිනමා නිර්මාණයේ ඉතින් ඓතිහාසික සිනමා නිර්මාණයක් ලංකා ඉතිහාසයේ ඉංග්‍රීසි විශේෂ සම්මානය දෙන්න සාලියල දෙන්නේ. වගේදී එහෙම චිත්‍රපටයක් වුණත් මට මේකේ හම්බ වෙන චරිතය ඉතාමත් විශේෂී චරිතයක්. ඒ තමයි බාලරාජ් තත්ත්වවාදී නායකයා. ඉතින් විනාශවත් දැකීමක් වෙයි කියලා හිතනවා. මොකද මාතකාලිනව චිත්‍රපටි ගත්තොත් එහෙම යුද චිත්‍රපටි නිර්මාණය වෙලා නැහැ අපේ. ඉතින් මේක 2026 ඉතිහාස අවුරුද්දේ චිත්‍රපටි. ඉතින් විශාල අභියෝගයක් තියෙනවා අධ්‍යක්ෂකතුමා මේ අණ්ඩායමටම. ඉතින් විශේෂයෙන්ම දක්ෂ කණ්ඩායමක් ඉන්න ඉඳලා බයක් නැහැ. චිත්‍රපටි අධ්‍යක්ෂකතුමත් අමුදාවේ කෙනෙක් ඉඳලා තුමනත් තියෙන විශාල අවබෝධයක් මේ වකවානුවේ ජීවත් වෙච්ච කෙනෙක් විදියට. පරිම විරුද්ධ විශාන්ත මනෝජාලක්ෂණය. පරමවීර පූජා චිත්‍රපටයේ සම්මානය ගැන සතුටුයි.